අපි ලංකාවේ තවත් සුන්දරම දියඇල්ලක් බලන්න ගම. අපි මේ ඉන්නේ ගිලිමලේ ග්‍රාමයේ. රත්නපුර සිරිපාගම පාරේ පලාබද්දල මහවත්ත හන්දියේ ඉඳලා කිලෝමීටර් 2ක් විතර ගිය තැන මේ දියඇල්ල හම්බ වෙනවා. වනාන්තරය තුලින් කෙටි පා ගමනකට පස්සේ මේ දියඇල්ල ගාවට අපිට කිට් වෙන්න පුළුවන්. අපි මේ යන්නේ ලංකාවේ තියෙන 4 වෙනි උසම දියඇල්ල බලන්න. දැන් ඔයගලන්ට අහනවා ඇතිනේ මේ දියඇල්ලේ තියෙන විශේෂත්වය තමයි මේ දියඇල්ලෙන් ගෙන හඬ. වැසිසහිත කාලයන්වලදී මේ දියඇල්ලේ හඬ කිලෝමීටර් 6ක් පමණ එපිටට ඇහෙන බවට කතාවක් තියෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ උසම දියඇල්ල වෙච්ච මාපලාන ඇල්ල ගාව තමයි අපි මේ දියඇල්ලට මාපලාන ඇල්ල කියලා නම හැදෙච්ච ඉතාමත් සුන්දර කතාවක්. අතීතයේ ප්‍රභු මාපාවරයෙක් නාපු ඇල්ල මාපා නාන ඇල්ල මාපලාන ඇල්ල වෙච්ච බව තමයි ජනප්‍රවාදයේ කියවෙන්නේ. මේ මාපලාන ඇල්ල පෝෂණය වෙන්නේ සමනල කඳුපන්ති ගලන දියගල. කොරම්බැණිගල එහෙම නැත්නම් කොණ්ඩාගලෙන් මේ මාපලාන ඇල්ල පෝෂණය කරන දියදහර පටන් ගන්න බව කියවෙනවා. මේ මාපලාන ඇල්ලෙන් ගලන ජලයත් අවසානයේට පෝෂණය කරන්නේ කළුගඟ. මේ මාපලාන ඇල්ල තට්ටු 3කට ගලා හැරෙන ඇල්ල. ඔබට පේනවා ඇති උඩම තට්ටුවක ඊට පස්සේ උස දෙවෙනි තට්ටුවක් සහ තුන්වෙනි තට්ටුවක් තියෙන ඇල්ලක් තමයි මේ මාපලාන දියඇල්ල කියන්නේ. වැසි සමයට මේ තට්ටු 3කින් යුතු ඇල්ල තට්ටු 2ක් බවට පත් වෙනවායි කියලා මේ ගැමියෝ කියනවා. දැන් මේ පේනවනේ ඇල්ල අවට තියෙන මේ කළුගල් අපිට කියන්නේ වැසි සහිත ජලය වැඩි කාලයට අනිවාර්යයෙන්ම ඇල්ලෙන් ගලන ජලය මේ ඔස්සේ ගලනවායි කියනවා. අඳුර වැටිගෙන එන නිසා මේ සුන්දර පරිසරයෙන් අපි ගෙන්නේ යන්න ඕන. මේ වගේ තැනක ඇවිල්ලා මේ පරිසරය වෙන ගන්නවා නම් ඔබ පරිස්සම් වෙන්න ඕන කාරණා කීපයක් තියෙනවා. විශේෂයෙන්ම මේ වගේ දියඇල්ලක් ගාව දිය නානවා නම් හදිසියේ සිද්ධ වෙන වතුර වැඩිවීම වලින් ඔබ පරිස්සම් වෙන්න ඕන. මොකද හේතුව මේ සිරිපාද කන්දේ පිහිටීම නිසා මේ කන්දේ ඉහළට ඇදහැලෙන වැසි හේතුවෙන් මේ දියඇල්ලේ ජලය ඉතා ශනිකව වැඩි වෙන්න පුළුවන්. මේ අපි ඇවිදගෙන යන බිම පේනවනේ. ඉතින් ඒ වගේ වතුර වැඩි වෙච්ච වෙලාවකදී මේ වගේ තැනකින් හදිසියේ අයින් වෙනවයි කියන එක ඔබ හිතන තරම් ලේසි නොවෙන්න පුළුවන්. එලි වහින වෙලාව නිසා කලින් යන්න ඕනේ. දෙවෙනි කාරණාව තමයි මේ තෙත්කලාපීය වනාන්තරයක් වීම නිසා ලංකාවේ හමුවන උග්‍ර විශේෂයිත සර්පයන් සියලු දෙනාම වගේ මේ වනාන්තරේ හමු වෙන්න පුළුවන්. නයින්, පොළොංගුන්, කරවලුන්, ඒ වගේම තෙලිස්සන් මේ වනාන්තරේ ඕනි තරම් ඉන්න පුළුවන්. මේ ගත්තනේ බඩු සෙට් එක ඔක්කොම හරිනේ. බඩු සෙට් එක ඉවරනේ මතකයිනේ. ෆොටෝ කාමරේට යන්න කලින් මෙතෙන් එන්න ඒකයි. නෑ කොහොමද? හරිනේ. ෆොටෝ කාමරේ ගන්න බැරුණා. අනික් කාරණාව තමයි ඔබ මේ වගේ සුන්දර ස්ථානයක තබා යා යුත්තේ ඔබේ පිය සටහන් පමණයි. ඒ වගේම මේ වගේ තැනකින් රැගෙන යන්න ඕනේ ඡායාරූප සහ මතකය පමණයි.